guys, කොහොමද ඔයාලට පොඩ්ඩක් සද්ද වදනා එනවා පාරේ සද්දෙත් එක්ක ඒක ගණන් ගන්න එපා. අද අපි කතා කරන්නේ අපේ 6 වෙනි 7 වෙනි වීඩියෝ එක ස්ටඩි සම්බන්ධයෙන් HTML සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නේ. පොඩ්ඩක් සද්ද වදන වැඩි ගණන් ගන්න එපා. අපි මුලින්ම බලමු HTML කියන්නේ මොකක්ද කියලා. HTML කියන්නේ වෙබ් පිටු නිර්මාණයට දායක වෙන කෝඩින් තමයි HTML කියන්නේ. Hypertext Markup Language එක තමයි HTML කියන්නේ. හරි. අපි දැන් බලමු HTML elements මොනවද කියලා. doctype HTML කියලා එකක් තියෙනවා. ඊට පස්සේ HTML ඊට පස්සේ head කියලා එකක් තියෙනවා. ඊට පස්සේ title body ඔයාලට සිංහලෙන් කිව්වොත් doctype HTML කියන්නේ HTML ලේඛනයක් බව. හරි. ඊට පස්සේ HTML ලේඛනයක අදාළ தත්ත්වයන් කෝඩ් කිරීමේදී HTML එකකින් පටන් ගෙන HTML එකකින් ඉවර වෙනවා. ඒ කියන්නේ කෝඩ් කරනකොට HTML ඒක අර HTML කියලා පටන් ඒක අර කෝඩ් සටහන් කරන ආකාරයක් තියෙනවා. මම ඒක දාන්න ඒ විදිහට පටන් අරගෙන HTML එකෙන්ම අවසන් වෙනවා. හරි. හරි අපි දැන් කතා කරමු HTML කියන එකට අදාළ වෙන ඊළඟ මූලිකාංග ටික. HTML එකට අදාළ වෙන head එක. හරි. ඊට පස්සේ title body ඒ දෙක තමයි අයිති වෙන්නේ. අපි ඒ දෙක ගැන කතා කරමු වැඩි. head එකකින් අදාළ තොරතුරු කීපයක් සටහන් කිරීමක් වෙනවා. head එකට යනවා title කියන එකයි ඊට පස්සේ link කියන එකයි style එකයි meta ඇතුළත් කිරීම කරනවා. title එකට head කියන එකයි head එකට ඇතුළත් කරනවා title link style meta කියන හතරක් තියෙනවා. ඒ හතරම ඇතුළත් වෙනවා. හරි. ඊට පස්සේ අපි කතා කරමු title එකයි body එකයි කියන HTML පිටුවල මාතෘකාවක් ලබා දීම තමයි title එකෙන් කෙරෙන්නේ. body එක ගැන කතා කරමු. වෙබ් පිටුවල අදාළ ඡේද රූප ඊට පස්සේ වගු ලැයිස්තු වැනි දේ ඇතුළත් කිරීමට body කියන මූලිකාංගය යොදා ගන්නවා. භාවිතා කරන්න පුළුවන්. මේක ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. අපි දැන් මෙහෙම කිව්වට වැඩක් නැහැ. මේකේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. HTML කෝඩින් කරලා තමයි වෙබ් පිටු නිර්මාණය කරන්න පුළුවන්. හරි. ඕකේ දැන් අපි කිව්වට හරියන්නේ නැහැ. මෙහෙම කිව්වට හරියන්නේ නැහැ. මම මේ ඕගොල්ලන්ට HTML එකේ head එකයි title link ඒ ටික පොඩි විස්තරයක් කරේ. ඒත් මෙහෙම කිව්වට හරියන්නේ නැහැ. අපි ඔක exercises කරනවම ඉගෙන ගන්න ඕනි දෙයක්. හරි. අපි එහෙමනම් අපිට මෙතනින් එහාට මේක යන්න බෑ. හරි. මෙතනින් එහාට යන්න නම් අපිට වෙනම ක්ලාස් එකක් වගේ කරන්න බෑ. මම මේ පොඩි 10000ක් විතරයි දෙන්නේ HTML එක ගැන. හරි. HTML එකෙන් කරන්නේ වෙබ් පිටු නිර්මාණය කිරීම. හරි. වෙබ් පිටු නිර්මාණයේදී වෙබ් එකට අදාළ මාතෘකාවක් යෙදීම මාතෘකා එකක් නෙමෙයි උපමාතෘකා ඒවත් යොදනවා. වෙබ් පිටු නිර්මාණය කිරීමේදී ඒකට අදාළ පින්තූර වීඩියෝස් ඊට පස්සේ වගු ඕනනම් ලැයිස්තු කරන ඒවා තියෙනවා නම් දාන්න. ඒ ඔක්කොම මේ ප්‍රොසෙස් එකට ඇතුළත් වෙනවා. හරි. මේ අපි HTML එක ගැන පුළුල් අදහසක් විතරයි ඕගලන් දුන්නේ. මේ ඒ වුණාට මම අර සටහන් කරන ආකාරයෙන් පොඩ්ඩක් අවසානයේදී දාන්න. ඒ ටික පොඩ්ඩක් බලන්න. අපි වෙනම මාතෘකාවකින් හම්බෙමු ICT සම්බන්ධයෙන් තව ඉස්සරහට ගිහිල්ලා වෙනම මාතෘකාවකින් අපිට HTML එකේ මෙතන එහාට යන්න බෑ. මට
ඒ කියන්නේ වෙනම කෝඩ් කරලා පෙන්නන්න අමාරුයි. හරි. මට පාගලන් තිබ්බනම් කරන් තිබ්බා ඒත් ඉතින් බෑනේ. අපි මං කෝඩින් ටිකක් ඔයගලන්ට දාන්නම් මේකේ අවසානයේට පොඩ්ඩක් තියලා කෝඩින් කරපු ටිකක් අපි HTML එක කොහොමද පටන් ගන්නෙ කොහොමද අවසන් වෙන්නේ ඊට පස්සේ අපි images දානවා කොහොමද HTML එකට දාන්නේ videos දාන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට පොඩි ඒ සටහනක් වශයෙන් ඔයගලන්ට පෙන්වන්න කරන්නම් වීඩියෝ එක අවසානයේදී. හරි එහෙනම් අපි වෙනමම වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයගලන්ට මම හිතනවා මේක HTML එක ගැන පුළුල් අදහසක් ඉන්න ඇති කියලා. හරි. අපි එහෙමනම් මේකෙම නොවන ICT සම්බන්ධයෙන් තව ඉස්සරහට තියෙන මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරමු. YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. අපිට 1000ක් ගහගන්න තව ටිකක් තියෙනවා. ඒ ටික ගහගන්නත් ඕනේ. සබ් එකක් දෙන්න කියලා ඉල්ලනවා අනිවාර්යෙන්. like එකක් දාන්න, වීඩියෝ view කරන්න. ඒ ටික තමයි වෙන්න ඕනේ. අපි අලුත්ම මාතෘකාවකින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.